ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න ගෝතු ඉන්නවනේ. උන්ට ඕන සල්ලි විතරයි. හරිද? උන්ට සල්ලි නේ තියෙනවා නම් ආත්මය හරි පාව දෙනවා, තමන්ගේ ගෑණිව හරි පාව දෙනවා. ඇත්ත කතාව ඒකනේ. ලොක්කෝගේ ටීම් එකට වඩා දුර්වල සෙට් එකක්. අපේ උන් කෙලින්ම තීරින් කමිටුව හරහා ටීම් එකට දානවා. ටීම් එකට දැම්මට උන්ට ගහ ගන්න බෑ මැච් එක. ලකුණු 50 ගහන්න ඕනේ නැහැ. ලකුණු 30ට වඩා වැඩි 30ක් ගහපු එකක් හිටියද නෑනේ. එහෙම තියද්දි මේ පංකර නැට් වගේ උන් ටිකක් මගේ යන්න බලන්නේ නැති වගේ. ඔතන දැන් එකෙක් දෙන්නේ හොඳ උන් හිටියා. උනුත් අර තියෙනවනේ අර සල්ලි, බලය, නිල හැමදේම හම්බ වෙනවා නම් ඌට එතනින් එහාට වැඩක් නැහැ මේ රට ජාති ආගම ගැන හැංගීම. ඕව නවත්තන්න කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ඕව නවත්තන්න පුළුවන් එකම දේ මොකද මේ මැච් බලන්න යන්න තුනියම ඉවරයි. බදාලා ඌකට ලක්ෂ 45යි 50යි එක මාසෙට. එතකොට අනිත් උන්ට ඒත් ඒ වගේ. එච්චර සල්ලි හම්බ කරලත් රට වෙනුවෙන් දෙයක් කරන්න බැයි නම් මොන පුකේ අමාරුවකට යනවද මං අපේ උන් ගිල් වෙලා මැච් බලන්න. ගහ ගන්න බැරි ටීම් එකක් සිලෙක්ට් කරලා වෙලා ටූර්නමන්ට් එකට දානවා. දාලා වෙලා තමන්ගේ කුට්ටිය එතනින් කඩා ගන්නවා. වියදම් කරන්නේ නැහැ මොකොත් නැහැ. තමන්ගේ රෙද් දැස්සේ ගහ ගන්නවා සල්ලි ටික කුට්ටිය පිටින් අරගෙන ඉවරලා ලොන්ත ටීම් එකක් යවනවා. මගේ යන්න පර නැති බෝල් එකට ගහ ගන්න බැරි දුවා ගන්න පර නැති කාලකන්ණි අපත සෙට් එකක් යවනවා. උන් ඉතින් හැමදාම ලකුණු 6යි 7යි බෝල් 15කට ලකුණු 3යි පිටිනේට බෑලා වෙලා ඔය ඉන්න සෙට් එකටම ගහලා වෙලා ඉස්පිරිතාලේ බුදිරකම් ගහන කාලේ වැඩි ආතක නැහැ බොහෝ දුරට යන විදියත් එක බලද්දි. කෝටිපති පවුල් වල සෙට් එකක් ඉන්නවනේ. ඒ කාලකන්ණින්ට සෙල්ලම් කරගන්නත් බෑ. උන් අතනින් බයිරෝ වගේ යන්නෙත් නැහැ. උන් යවන්නෙත් නැහැ. මොකද කුට්ටිය හම්බ වෙන තරඟ ටික අරහෙට පාව දුන්නාට පස්සේ අයිබෝන් කොහොමද ඉතින්? ලකුණු 39යි බෝල් 39යි විකට් 5යි ඉතුරු වෙලා තියෙනවා. අන්තිමට ලකුණු 39 ගහගන්න බැරුව ඕල් අවුට් වෙලා මැච් එක වර්ධිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු 39ක් ගහගන්න බැරි ශ්‍රී ලංකා ක්‍රිකට් විකට් 5කුත් තියාගෙන. හැමදාම ඉතින් ඕක තමයි ඉතින් කතාව. ඒ කියන්නේ මුන් එක දිගට දැන් අවුරුදු ගානක් තිස්සේ එක දිගට වර්ධිනවා. මැච් වර්ධිනවා. ඒකට මූලික හේතුව මොකද්ද? කට්ටිය හිතන ඇති ඕක මේ නිකන් ආම්බේ වෙන දෙයක් කියලා. ආම්බේ වෙන දෙයක් නෙවෙයි. ඔතන තියෙනවා හේතුවක්. සාක්කිත් එක්ක බලද්දි මෙතන ක්‍රීඩකයන්ගේ වරදට වඩා ක්‍රීඩකෙක් වරද කියන ක්‍රීඩකයෝ වැරදි උන්ට සෙල්ලම් කරගන්න බෑ. ඒකට උන් බලෙන් ටීම් එකට යන්නේ නැහැ නේ. උන්ව තෝරගන්න එපා. ඒකට තීරුම් කමිටුව. ඒකට ක්‍රිකට් සභාපති ඒ සෙට් එකම මට දැනෙන විදිය ලොකුවටම ඒ කියන්නේ දැනෙන විදිය මොකුත් නෙවෙයි. මුන්ට ඕන සල්ලි විතරයි. එතන ක්‍රිකට් බෝඩ් එක කියන්නේ සල්ලි ලංකාවේ වැඩිම සංසරණය වෙන තැන ක්‍රිකට් බෝඩ් එක. ඒකට එතනදී අනිත් අපේ රටේ උන්ට ඕන සල්ලි විතරනේ. අපේ රටේ කියන්නේ සාමාන්‍ය ජනතාව නෙවෙයි මං කියන්නේ. ඔය ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න ගෝතු ඉන්නවනේ. උන්ට ඕන සල්ලි විතරයි. හරිද? උන්ට සල්ලි නේ තියෙනවා නම් ආත්මය හරි පාව දෙනවා, තමන්ගේ ගෑණිව හරි පාව දෙනවා. ඇත්ත කතාව ඒකනේ. එතකොට අනිත් රටවල මිනිස්සුන්ට ඕන අභිමානයි. උන්ට සල්ලි වීසි කරලා හරි අභිමානයි ඕන. ඉන්දියාව ඒ වගේ ටීම් වලට. ඒතර මුන් කරන්නේ ඇත්තම දේ මොකුත් නෙවෙයි. ක්‍රිකට් බෝඩ් එක තමන්ගේ යටතට අම්මගෙන කියන්නේ අර අපි ඉස්සරහා දිනනවා කියලා ඉන්දියාවට ටුවර් එකක්. එතකොට ඉන්දියාවෙන් කරන්නේ තමන්ගේ අභිමානය. ඒ කියන්නේ උන්ගේ තැන හදා ගන්න ඕන කමට බොහෝ දුරට වෙන්න පුළුවන්. වෙන්න බැරි දෙයක් ලෝකෙ කොහෙත්ම නැහැ. බුදුහාමුදුරු කියලා දෙනවනේ. සිදු නොවන කිසිම දෙයක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි. එතකොට තමයිට ලංකා ක්‍රිකට් බෝඩ් එක අල්ලගෙන එහෙන් සල්ලි පම්ප් කරලා මෙහෙට අපි දන්නේ ටීම් එකක් සෙලෙක්ට් කරන්න කියනවාද කියලා. එතකොට උන්ගේ ටීම් එකට වඩා දුර්වල ටීම් එකක්. ඒ කියන්නේ දුර්වල සෙට් එකක්. උන්ගේ ටීම් එකට වඩා දුර්වල සෙට් එකක්. අපේ උන් කෙලින්ම තීරින් කමිටුව හරහා ටීම් එකට දානවා. ටීම් එකට දැම්මට උන්ට ගහ ගන්න බෑ මැච් එක. ඔන්න ඔක තමයි ඇත්තටම මූලික හේතුව මට දැනෙන විදියට. දැනෙන විදිය කියන්නේ සාමාන්‍යයෙන් ඒක බොරුවක් කියන්නත් බෑ. මොකද දන්නවද හේතුව? නැත්තම් දැන් මෙච්චර වැරදි යද්දිත් එකම ක්‍රීඩකයා අවුරුදු ගානක් සෙල්ලම් කරනවා කියන්නේ හිතන්නකෝ දැන් කලින් මැච් එක අන්තිම මැච් එකේදී උනත් හිතලා බලන්නකෝ එකෙක් හිටියද කියලා ලකුණු 50 ගහන්න ඕනේ නැහැ. ලකුණු 30ට වඩා වැඩි 30ක් ගහපු එකෙක් හිටියද නැහැනේ. ඉතින් ලංකාවේ මෙච්චර තරුණ ජනගහනයක් ඉන්නවා. ඒතකොට ක්‍රිකට් වලට අතිදක්ෂයෝ ඉන්නවා ගම්වල. ගම්වල හැමතැනම. ඉන්නවනේ අනිවාර්යෙන් ක්‍රිකට් කියන්නේ ආගම වගේනේ අපි. ඒතකොට එහෙම දෙද්දි මේ 15 දෙනෙක් දාලා ඉන්න 15 දෙනෙක් 11 දෙනෙක් ටීම් එකේ ඉන්නේ. ඉතින් උන්ට බෑ ලකුණු 30ක් ගහගන්න. යාර අච්චර බෝල් 39ට ලකුණු 39ක් ගහන්න බෑ ඉතින් වැඩක් නෑ නේ. යකෝ ඒ දවස්වල ක්‍රිකට් සෙල්ලම් කරද්දි බෝල් 8ට 10ට ලකුණු 35 36 ගහලා ඉන්න මැච් දින උපමිස්සු අපි. ඉතින් එහෙම තියද්දි මේ පංකර නැට් වගේ උන් ටිකක් මගේ යන්න බලන්න නැති වගේ. ඔතන දැන් එකෙක් දෙන්නේ හොඳ උන් හිටියා. උනුත් අර තියෙනවනේ අර ඒ කියන්නේ හොඳ ඇපල් ගෙඩිය කුණු ඇපල් ගොඩකට සෙට් වුණාට පස්සේ මහලු කාලයක් යනවා නේ ඒ ඇපල් ගෙඩියක් කුණු වෙන්න. අන්න ඒ වගේ දැන් මෙතනත් වෙලා තියෙනවා. තේරුණාද? තව ඉස්සරහට අපිට තව සම්දර්ශන බලා ගන්න පුළුවන්. මේකයි මේ විදිහටම රට යන්න ඕනද? මේ විදිහටම ක්‍රිකට් යන්න ඕනද? මිනිස්සු අර අයින්ස් අර දැක්කනේ අර අන්තිමට කොල්ලෝ කෑ ගහන විදිය. යකෝ වැඩට යන්නේ නැතුව සමහරව ඇවිල්ලා තියෙනවා. සමහරව වැඩට යන ගිහිල්ලා ගෙදර යන්නේ නැතුව ඇවිල්ලා තියෙනවා. ඉතින් උන් ඇවිල්ලා තමන්ගේ අභිමානය කියන්නේ ලොකු ලොක්කොන්ට ඕන නැතුනට රට ගැන උන් දන්නවා උන්ට රට වැඩක් නැහැ. තමන්ට සල්ලි තියෙනවා නම් ලෝකේ ඕනම බිම්බක ජීවත් වෙන්න පුළුවන් කියලා උන් දන්නවා. එතකොට සල්ලි නැති දුප්පත් මිනිස්සුන් තමයි රට වැදගත් වෙන්නේ. හේතු මොකුත් නෙවෙයි. උන් දන්නවා මේ රට නැතුනොත් තමන්ට යන්න තැනක් නැහැ කියලා. එතකොට තමන් අභිමානෙත් එක්ක ජීවත් වෙන. එතකොට සල්ලි තියෙන කාට ඒ අභිමානය වැඩක් නැහැ. ඌ දන්නවා සල්ලි වලින් තමයි මේ හැමදේම තමන් සැප විඳිනවා නම්
තමන්ගේ ජාතිය ගැනවත් තමන්ගේ ආගම ගැනවත් තමන්ට හැඟීමක් ඕනේ නැහැ කියලා තමයි උන් හිතන් ඉන්නේ. මට සල්ලි තියෙනවා. ඒ කියන්නේ පාලකයෙක් කරේ එච්චරයි. ක්‍රිකට් නෙවෙයි හැම පැත්තෙම යන්නේ මේ විදිහට. රාජ්‍ය සේවකයා පවා තමන්ට සල්ලි, බලය, නිල හැමදේම හම්බ වෙනවා නම් ඌට එතනින් එහාට වැඩක් නැහැ මේ රට ජාතිය ආගම ගැන හැඟීමක්. ඒ හැඟීම එන්නේ අහිංසක දුප්පත් අහිංසක ජනතාවට. ඒ කියන්නේ මේ මිනිස්සු දන්නවා මේ රට නැතුව අපිට දෙයක් නැහැ කියලා. මේ රට තමයි අපිට තියෙන එකම සම්පත කියලා. අන්න ඒ විදිහට තමයි මේ මිනිස්සු හිතන්නේ. අරුන්ට ඒක අදාළත් යන්නේ නැහැ. උන් දන්නවා මේ රට නැතුව අපිට ඕන තරම් රටක් තියෙනවා. අපිට ස්විස්ලන්ඩ් යන්න පුළුවන්, අපිට ඔස්ට්‍රේලියා යන්න පුළුවන්, අර යන්න පුළුවන්, මෙහෙ යන්න පුළුවන් කියලා උන් ආතල් එකේ හෙට වෙලා ඉන්නවා. ඒකට ක්‍රිකට් ආයතනයේ ලොක්කොන්ට කියන උන්ට එතකොට ඒ ඉන්න සෙට් එකට උන්ට ඕන ඒ හම්බ කරගන්න තවත් එක් කොම්පැනියක් විතරයි. නැත්නම් එතන රටක් නියෝජනයක් නෙවෙයි කොම්පැනියක් විතරයි. ඒ කියන්නේ උන්ට ඉතමනාවට තමයි හැමදේම වෙන්නේ. ඉතින් ඕවා නවත්තන්න කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ඕවා නවත්තන්න පුළුවන් එකම දේ මොකද මේ මැච් බලන්න යන්න තුනියම ඉවරයි. මැච් ටීවී එකකින් ගම මොකෙන්වත් බලන්න නැතුව ඊට පස්සේ උන් ලබ්බෙන් සල්ලි හම්බ කරන්නේ. කිසිම එකෙක් යන්න නරකයි නිකමටවත්. හරි ටීම් එකක් සෙට්ලා හරියට දෙල්ලම් කරනවා. ඒකට ඕකේ තියෙනවා ඒ කියන්නේ මේ පඩි කියලා මේ ලක්ෂ 1 2 නෙවෙයි හම්බෙන්නේ. ඕක ඇතුලේ සෙට් එකට හම්බ වෙනවා කියනම ලක්ෂ 40යි 50යි ප්‍රධාන මුල්කට ලක්ෂ 45යි 50යි එක මාසෙට. ඒකට අනිත් උන්ට ඒත් ඒ වගේ. එච්චර සල්ලි හම්බ කරලත් රට වෙනුවෙන් දෙයක් කරන්න බැයි නම් මොන පුකේ අමාරුවකට යනවද මං අපේ උන් ගිල්ලට මැච් බලන්න. නොබලන එක හිටියාම ඉවරයි. මුන් කරන්නේ හැමදාම ටූර්නමන්ට් එකක් තිබුණොත් එම මැච් තුනක විතර තුනෙන් දෙකක් පරිදිලා ඉලා ටූර්නමන්ට් එකේ දින මුන්ට දෙනවා බොරුවට අපි එකක් දිනනවා අර මිනිස්සුන්ගේ මෙව්ව කතා කරන. ඒක දැන් මෙච්චර කාලයක් කරා ලොකුවටම. ඒක කට්ටියට තේරුන්නේ නැතුණාට. ඔතන ඇත්තම හේතුව තමයි ගොඩක් රටවල් වලින් තමන්ගේ අභිමානය වෙන ක්‍රිකට් සෙල්ලම් කරද්දී අපේ උන්ට සල්ලි වැදගත්. උන් කරන්නේ සල්ලි වලට බොහෝ දුරට ක්‍රීඩාව පාව දෙනවා. ගහ ගන්න බැරි ටීම් එකක් සිලෙක්ට් කරලා ඉවරලා ටූර්නමන්ට් එකට දානවා. දාලා ඉවරලා තමන්ගේ කුට්ටිය එතනින් කඩා ගන්නවා. අඩාතරස මුන්ට සෙල්ලම් කරගන්න බෑ. අරුන්ට අභිමානය හම්බ වෙන උන්ගේ සල්ලි නැති වෙනවා. අභිමානය හම්බ වෙනවා උන්ට. ඉතින් සල්ලි නැති වුණාට අවුලක් නැහැ. උන් සල්ලි තියෙන රටවල්නේ. අපේ උන්ට කැඳවත් නැහැ කන්න වෙලා නැහැ. උන් කරන්නේ අතනින් සල්ලි යන එක මහ ජනතාවට වියදම් කරන්නේ නැහැ මොකොත් නැහැ. තමන්ගේ රෙද් දැස්සේ ගහ ගන්නවා සල්ලි ටික කුට්ටිය පිටින් අරගෙන ඉවරලා අර ලොන්ත ටීම් එකක් යවනවා මගේ යන්න පර නැති බෝල් එකට ගහ ගන්න බැරි දුවා ගන්න පර නැති කාලකන්ණි අපත සෙට් එකක් යවනවා. උන් ඉතින් හැමදාම ලකුණු 6යි 7යි බෝල් 15කට ලකුණු 3යි ලකුණු 5යි 10යි ගහලා ඉවරලා උන් මැච් එකකට කෙලවලා දාලා ඉවරලා බල්ලෝ වගේ ඊට පස්සේ ඉතින් ඔය නිකන් පිම්පිනාවක් දාලා ඉවරලා ගොබ්බේ වගේ එනවා. ඕක ගොඩක් කල් වෙන්නේ නැහැ. තව ටික දවසක් යන්නේ. තව ටික දවසක් යද්දී මම අද කියනවා අනිවාර්යෙන් මැච් පෙරදිච්ච ගමන් පිට්ටනියට බහලා බොහෝ දුරට බලන්න යන උන් හරි ඔය පීඩනය කෙලවර කරගන්න දවස වැඩි ආතක නැහැ. පිට්ටනියට බහලා ඉවරලා ඔය ඉන්න සෙට් එකටම ගහලා ඉවරලා ඉස්පිරිතාලේ බුදිනකන් ගහන කාලේ වැඩි ආතක නැහැ බොහෝ දුරට යන විදියත් එක බලද්දි. නැත්නම් ඉන්දියාව වගේ ක්‍රීඩකයන්ගේ ගෙවල් කුඩු කරන කාලේ වැඩි ආතක නැහැ. ඒකයි කේස් එක. මේ ඉස්කෝල 4-5ක් සෙට් වෙලා ඉවරලා මේ දිස්ත්‍රික්ක 3-4කින් විතරක් හැමදාම අවුරුදු 5 10ක් 15ක් තිස්සේ ටීම් එකට කට්ටිය ගන්නවා කියන්නේ නීතාංගෝ එතන මොකක්ද තියෙන පරතරය කියලා. ඒ කියන්නේ අර අනුරාධපුර බෝලන්ඩර් ඒ පැත්තේ කවදා ක්‍රීඩකෙක් ඉන්න ආවත් ආව හඳ දකින්න වගේ තමයි උන්ගේ ගෙන්නන්නේ. ඒ තර නොකියන බැරි කමට මේ කියන අති දක්ෂයෝ සුපිරි වැඩකාරයෝ ඉන්නවා. අදටත් ඉතින් උන්ට ප්ලේස් එකකුත් නැහැ මොකුත් නැහැ. ඔහේ ඉඳලා ඉවරලා කාලේ ඉවරනාට පස්සේ වයසට ගිහිල්ලා ඔහේ ඉන්නවා. ඉතින් අපි ඒ කාලේ මේව සෙල්ලම් කරා අරම සෙල්ලම් කරා කිය උන්ට කිසි තැනකින් සපෝට් එකක් ඇත්තේ නැහැ. ඇයිද අර කෝටිපති පවුල් වල සෙට් එකක් ඉන්නවනේ. ඒ කාලකන්නින්ට සෙල්ලම් කරගන්නත් බෑ. උන් අතනින් බයිරෝ වගේ යන්නෙත් නැහැ. උන්ගේ යවන්නෙත් නැහැ. මොකද කුට්ටිය හම්බ වෙනවා තරඟ ටික අරහෙට පාව දුන්නාට පස්සේ එතනින් මුංග හෙට දාලා ඉවරලා මැච් එක ගහනවා. ඔන්න ඔක තමයි බොහෝ දුරට ඇත්තම තියරිය දැනන විදියට දැනන කතාව. ඒ කියන්නේ ලොකුවටම ඒක තමයි ඕන මෝඩයෙකුට තේරෙනවා දෙයක් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා තේරෙනවානේ. හේතුඵල හේතුව අනුව තමයි ඵලය හම්බෙන්නේ. ඒකට ඵලයට හේතුවක් තියෙනවා අනිවාර්යයෙන්. එන්නේ හේතුව තමයි හිතන විදියට අනිවාර්යයෙන් වෙන්නේ මොකුත් නෙවෙයි. අභිමානය සහ සල්ලි අතර දෝලනය වීමක් වෙන්නේ රටවල්. ඔන්න ඔකයි ලංකා ක්‍රිකට් වල උනේ. ළඟදිම දවසක ගුටි කෑමට නියමිතයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපේ කොල්ලොන්ගේ ප්‍රේක්ෂක ජනතාවගේ. එහෙම නැත්නම් ගුටි කන්න ඕනේ නැහැ නිකන් ප්‍රශ්න දාගන්න. එහෙම නැත්නම් කරන්න ඕන මොකුත් නෙවෙයි. එක එකක් සෙල්ලම් කරන ඒවා බලන්න යන්න ට්වීට් කරලා ඕන විදිහට සෙල්ලම් කරගන්න කියලා බඩ ගායන හරි. එච්චරයි ඉතින්. ඔය ටීම් එකේ ගෝල් දෙන්නක් කියන තියෙන්නේ ඔය ඊට වඩා ගිල්ලලා වෙලක් කොට බලලා අඩු ගානේ වීටියක් හරි ගන්න පුළුවන් බට්ටියක් හරි කතා එකේ. කාලකන්ණි අපරාධ සල්ලි නාස්ති කර කර ඔයාලට හම්බ වෙනව නේද මම පට්ට ගාන. එහෙම හම්බෙලා දීද්දිත් ඇයි නිකමට සෙල්ලම් කරන්න බැරි? ඔව් සෙල්ලම් කරන්න බෑනේ. සෙල්ලම් කරන්න බැරි උන්ට සෙල්ලම් කරන්න බෑනේ කොහොමද? ඒක තමයි ඉතින් අත්තම කතාව. ඔන්න ඔකයි තියෙන කතාව. එහෙනම් අපි ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න උත්සාහනයි. අපි සබ්ස්ක්‍රයිබ් කරගන්න. ගිහින් එන්න.